සුබ දවසක් and welcome ඔයගොල්ලෝ හැමදෙනාටම මගේ music channel එකට. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PSR SX720, PSR SX920 සහ Genos 2 කියන latest keyboard models වල sustain function එකේ තියෙන problem එකක් ගැන. මේ problem එක factory preset operating system version එක version 1.00 එක්ක ආපු ප්‍රශ්නයක්. Luckily, Yamaha දැන් රිලීස් කරලා තියෙනවා latest firmware version එකක් මේ ප්‍රශ්නේ විසඳලා තියෙන. නමුත් ඔයගොල්ලෝ firmware version එක upgrade කරේ නැත්නම් ඔයගොල්ලන්ට live music play කරනකොට මේ ප්‍රශ්නයට දිගටම මුහුණ දෙන්න වෙනවා. අපි ප්‍රධාන වීඩියෝ එකට යන්න කලින් දැනටමත් ඔයගොල්ලෝ මගේ music channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා මගේ music channel එකට subscribe කරන්න. ඉදිරියේදීත් ඔගොල්ලොන්ට මේ වගේ වැදගත් වෙන ටොපික් සම්බන්ධයෙන් මියුසික් වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු මේ ප්‍රශ්නේ මොකක්ද සහ මේකට තියෙන විසඳුම මොකක්ද කියන එක බලන්න. හරි, අපි දැන් බලමු ඔගොල්ලොන්ගේත් අලුත් PSR SX keyboard එකේ මම මුලින් සඳහන් කරපු ප්‍රශ්නය තියෙනවද කියලා මුලින්ම ඔයගොල්ලෝ හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මගේ PSR SX920 keyboard එක මම ඒකට රෙඩි කරලා තියෙනවා. නමුත් මම පළමුව ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කීබෝඩ් එකේ මම මේක දැන් පර්චේස් කරලා තාම ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරලා නැහැ. ඒතර මම ඔයගොල්ලන්ට එතන ඉඳලා ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කීබෝඩ් එක සෙටප් කරගන්නේ කියලා මුලින්ම මේ ප්‍රශ්නේ ඔයගොල්ලොන්ගේ කීබෝඩ් එකේ ආපු ෆර්ම්වෙයාර් version එකත් එක්ක තියෙනවද කියන එක අඳුර ගන්න. මම මුලින්ම පොඩ්ඩක් zoom in කරන්නම් screen එකට. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව screen එකේ informations ටික පැහැදිලිව පේන්න. හරි. එතකොට මම මුලින්ම මේකේ menu button එකට press කරලා menu එකට ගිහිල්ලා මේකේ menu 2 යටතේ ඔයගොල්ලන්ට පේනවා utility කියලා function එකක් තියෙනවා. මම එතකොට මේ utility කියන එක click කරනවා. ඒතර utility කියන එකේ ඔයගොල්ලන්ට පේනවා මේ side එකේ තියෙන menu options වල system කියන option එක මම කලින් select කරලා තිබ්බා. ඒ නිසා තමයි ඒක select වෙලා ආවේ. ඒතර මේ නමුත් වෙන එකක් select කරලා තිබ්බත් ඔයගොල්ලන්ට system කියන එක click කරන්න පුළුවන්. ඒ click කරපුවම ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන උඩම තියෙනවා version 1.00 කියන version එක තමයි. ඒතර මේක තමයි සාමාන්‍යයෙන් PSR SX 720 920 එහෙම නැත්නම් ඔයගොල්ලෝ Genos 2 keyboard එකක් ගත්තත් ඒකේ default factory එකෙන් pre-install කරලා එන firmware version එක. ඒතර මේ firmware version එකේ තමයි මේ කියන ගැටලුව තියෙන්නේ. නමුත් පරණ keyboard ගත්තාම PSR SX 700 900 Genos first version එක ඒ කිසිම keyboard එකක මේ ප්‍රශ්නය තිබ්බේ නැහැ. හරි. එතකොට ඕගොල්ලොන්ගේ මෙන්න මේ කියන version එක තියෙනවා නම් pre-installed factory version එක නම් තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නය කොහොමද recreate කරගන්නේ කියලා. එතකොට මේ version එක තියෙනවා නම් ඔයගොල්ලන්ට දෙවනුවට කරන්න ඕනේ මම මේ menu එකෙන් exit වෙන්නම්. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මම මෙතන මේ තියෙන keyboard එකේ parts තුනට right 1, right 2, right 3 කියන තුනට වෙන වෙනම voices තුනක් මම assign කරගෙන තියෙනවා. පළවෙනි part එකේ තියෙනවා CFX concert grand කියන piano එක. දෙවෙනි part එකට මම assign කරගෙන තියෙනවා Seattle strings. තුන්වෙනි part එකට මම assign කරලා තියෙනවා steel acoustic finger කියන guitar instrument එක. ඒතර අපිට මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ ඔයගොල්ලෝ live music play කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා අපි කරන්නේ styles play වෙන අතරේ අපිට ඒ අවශ්‍ය voices ටික මාරු කරගන්න අපි registration memories වලට මේ කියන එක එක voices අපි assign කරලා තියාගන්නවා. එතකොට මේ කියන ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ ඇත්තටම මෙන්න මේ කියන registration memory අතර ඔයගොල්ලෝ මාරු වෙනකොට. එතකොට තමයි මේ කියන ගැටලුවට අපිට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේ වීඩියෝ එකෙන් registration memory වලට කොහොමද voices assign කරන්න කියන එක cover කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට පේනවා මම registration memory 3ට assign කරගෙන තියෙනවා. මම දැන් මේ registration memory 1 එක තමයි select කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා right 1 එක අතන highlight වෙලා තියෙනවා. එතකොට right 1 තමයි registration memory 1 එකේ තියෙන්නේ. මම 2 එක select කරොත් ඔයගොල්ලන්ට පේනවා registration memory 2 එකට මම save කරලා තියෙන්නේ Seattle strings right 2 කියන part එක. එතකොට අනික් parts දෙක off වෙනවා. registration memory 3 එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා steel acoustic finger කියන guitar එක right 3 option එක select වුණා. මම මේක play කරලාත් පෙන්නුවා. ඔය තියෙන කියන guitar එක ඊට පස්සේ right 2 එකේ මේ තියෙන කියන string එක ඊට පස්සේ right 1 එකේ guitar instrument එක.
හරි. එතකොට අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද මේක කොහොමද රීක්‍රියේට් කරගන්නේ කියලා. මේකට මම පොඩ්ඩක් ආපහු ඔයගොල්ලන්ට zoom out කරලා මම පෙන්නන්නම්. මම sustain pedal එක use කරනවා. මොකද මේක ඇත්තටම මේ එක voice එකක ඉඳලා අපි sustain එක තියාගෙන ඒ කියන්නේ අපි සින්දුවක් play කරනකොට ගොඩක් වෙලාවට අපිට intro part එකේ හරි interlude part එකේ හරි ඒ instrument එක play කරලා අපි ගොඩක් වෙලාවට sustain pedal එක තියාගෙන තමයි ඊළඟ registration memory එකට මාරු වෙන්නේ. මාරු වෙලා ඊට පස්සේ අපි sustain pedal එක අතෑරලා අපි ඊළඟ part එක play කරනවා. ඒතර මෙන්න මෙතනදී තමයි මේ කියන ගැටලුවට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට මෙතන මම ඔයගොල්ලන්ට පේනවා මම පොඩ්ඩක් ළඟට අරගෙන පෙන්නන්නම්. එතන මම sustain pedal එක පොඩ්ඩක් උඩට ගත්තා. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලිව මේක පේන නිසා. ඒතර මේක මම කනෙක්ට් කරලා තියෙනවා. මම මේකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ලං කරලා. එතකොට අපි බලමු ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව පෙන්වන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඒතර මම මෙතන මේ assignable කියන option එක select කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති foot pedals වල sustain මම දන්නවා ඒක පැහැදිලිව පේන්නේ පොඩ්ඩක් අපැහැදිලි. නමුත් ඔයගොල්ලෝ මෙන්න මෙතනට focus කරොත් ඔයගොල්ලන්ට පේන්නේ foot pedal වල මෙන්න මේ පළවෙනි foot pedal එක sustain pedal එක තමයි මම select කරලා තියෙන්නේ. ඒතර මම ආපහු මෙතනින් exit වෙලා මම පොඩ්ඩක් zoom out කරගන්නම් ආපහු. හරි. දැන් අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ඒතර මම පොඩ්ඩක් කැමරාව ළඟට ගන්නම් foot pedal එකත් ඔයගොල්ලන්ට පේන විදියට. හරි. දැන් මම මේක මට පැහැදිලිව කරන්න ලේසියි. මම strings වලට මාරු වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා string sounds ටිකක් වෙලා අල්ලන් ඉන්නවා. ඒතර මම මෙතන දැන් sustain pedal එක ඔබනවා. ඔබාගෙන මම string එක play කරොත් ඔයගොල්ලන්ට පේනවා string එක ටිකක් ඇදිලා තමයි ඒක තමයි voice එකේ articulation type එක. ඒතර මම sustain pedal එක අයින් කරලා ගැහුවොත් මම key එකෙන් ඇඟිල්ල ගත්ත ගමන් ඒ voice එක නවතිනවා. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මම sustain pedal එක press කරගෙන key එකෙන් ඇඟිල්ල ගත්තත් ඒ voice එක ටිකක් දුරට articulate වෙලා තමයි voice එක නැතුව යන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ sustain pedal එක activate කරගෙන, ඒ කියන්නේ ඔබාගෙන මේක ගැහුවා මම registration memory එකට මාරු කරපු ගමන් ඒ sustain එක නැතු වෙනවා. ඔයගොල්ලෝ මම තව පාරක් පෙන්නන්නම්. මම මේ පැත්තට ගන්නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති එකපාරට නවතිනවා. හරි. දැන් මම මේ ගිටාර එකේ ඉන්නේ. ගිටාර එකත් බලන්න. දැන් මේ ගිටාර එකේ sound එක ටිකක් වෙලා යනකම් ඒ articulation එක අල්ලගෙන ඉන්නවා. මොකද මම sustain එක press කරගෙන ඉන්න නිසා. හැබැයි මම registration memory එක press කරපු ගමන් ඒ articulation එක නැත්තම් ඒක එතනින්ම ටක් ගාලා cut off වෙනවා. මම තව පාරක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මම string එකේ ආපහු ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම string එකේ ඉඳලා guitar voice එකට registration memory එක press කරපු ගමන් මම මේක press කරගෙන හිටියට වැඩක් නැහැ. ඒ second instrument එකේ volume එක එතනින් first instrument එකේ volume එක ටක් ගාලා එතනින් cut off වෙනවා. ඒතර මෙන්න මේක තමයි මේ default එන firmware version එකේ තියෙන ගැටලුව. ඒතර මේක නිසා අපිට ගොඩක් වෙලාවට live instrument එක, ඒ කියන්නේ live song එකට instrument මාරු කරලා registration memory වලින් මාරු කරලා play කරන්න ගියාම මේක ලොකු bottleneck එකක්. ඉතින් අපි බලමු firmware version එක upgrade කරාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවද කොහොමද ඒක විසඳෙන්නේ කියලා. මම පොඩි වෙලාවක් අරගෙන firmware එක upgrade කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් ආපහු මේ කරපු විදියටම මේ setup එක හදලා කොහොමද මේ ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද කියලා. හරි. දැන් අපි බලමු firmware version upgrade එකෙන් පස්සේ මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු ඒ sound sustain එක cut off වෙන ප්‍රශ්නේ විසඳෙනවද කියලා. දැන් මම keyboard එක latest available firmware එකට upgrade කරලා තියෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කලින් විදියටමයි මම setup කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ විදියටම ආපහු demonstrate කරලා පෙන්නන්න ප්‍රශ්න විසඳෙනවද නැද්ද කියලා. but ඊට කලින් අපි බලමු දැන් මේ keyboard එකේ latest තියෙන software version එක මොකක්ද කියලා. ඒතකොට කලින් වගේම මම menu press කරලා menu 2 එක යටතේ තියෙන utility option එක press කරනවා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මම system එක select වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙතන version එක පේනවා නම් ඒකේ version එක තියෙන්නේ version 1.12 කියන most latest මේ වීඩියෝ එක ගන්න වෙලාවේ Yamaha එකෙන් provide කරලා තිබ්බ firmware version එකට. හරි. මම දැන් මෙතනින් exit වෙලා මම කලින් කරා වගේම registration memory වලට
මම කලින් සෙට් කරපු වොයිස් තුනම concert grand piano එක Seattle strings එක සහ steel acoustic finger guitar එක සෙට් කරලා තියෙනවා registration memory තුනට ඒ තුන වෙන වෙනම activate වෙන විදියට අනිත් parts off වෙලා මම setup කරලා තියෙන්නේ. හරි. මම දැන් පොඩ්ඩක් zoom out කරන්නම්. ඔයගොල්ලන්ට මට ඒතර pedal එකත් එක්කම පෙන්වන්න පුළුවන් demonstrate කළා දැන් අපිට කලින් තිබ්බ ප්‍රශ්නේ විසඳිලාද කියලා බලමු. හරි. මම foot pedal එක ගන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. ඒතර මම දැන් foot pedal එක activate කරනවා. මම මේ අතට ගන්නම්. හරි. දැන් මම foot pedal එක press කරගෙන මම දැන් key එකක් press කරොතින් ඔයගොල්ලන්ට පේනවා foot pedal එක අයින් කරපම කලින් වගේම ඒ voice එක නවතිනවා. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි කලින් තිබ්බ ප්‍රශ්නේ තමයි මම strings වලට මාරු වුණා මට strings වලින් එක පෙන්වන්න පහසු නිසා කලින් තිබ්බ ප්‍රශ්නේ තමයි මම මේක press කරගෙන හිටියත් මම registration memory එකෙන් අනික් part එක activate වෙනකොට sustain pedal එක press කරගෙන හිටියත් ඒ first voice එක cut off වෙන එක. දැන් අපි බලමු මේ latest firmware එකට upgrade කරාට පස්සේ මේ ප්‍රශ්නෙට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි මම ආපහු මේ sustain pedal එක press කරනවා. දැන් මම strings වලට මාරු වෙලා තියෙන්නේ. මම string එක press කරනවා. හරි මම තව පාරක් press කරලා registration memory එකට මාරු කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මම registration memory එකට මාරු කරාට voice එක cut off වුණේ නැහැ. එයාගේ articulation එක දිගටම අල්ලගෙන හිටියා. මම දැන් මේ guitar sound එකේ ඉඳලත් පෙන්නනවා. ඔයගොල්ලන්ට කලින් මතක නම් guitar sound එකේ ඉඳලා මාරු වෙනකොටත් guitar sound එක ටක් ගාලා cut off වුණා. දැන් මම guitar sound එක press කරොතින් දැන් ඔයගොල්ලන්ට පේනවා එයා articulation එක අල්ලගෙන මම තාම registration memory මාරු කරේ නැහැ. දැන් මම මාරු කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මම registration memory එක මාරු කරා. හැබැයි still එයා articulation එක press කරගෙන ඉන්නවා. තව පාරක් කරලා පෙන්නන්න. string එක string එකේ articulation එක ඉවර වෙනකන් මම sustain pedal එක press කරන් ඉන්න නිසා එයා ඒක cut off කරන්නේ නැහැ. ආපහු මම guitar එක පෙන්නුවා. මම registration memory එක මාරු කරා string එකට. හැබැයි එයා cut off කරන්නේ නැහැ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා කොහොමද මේ firmware version එක upgrade කරාට පස්සේ behavior එකයි firmware version එක upgrade කරන්න කලින් තිබ්බ behavior එකයි කියලා. ඒතර ඇත්තටම Yamaha මේ කියන specific issue එක fix කරන්නේ firmware version 1.11 වලට upgrade කරනකොට දැන් මම මේක upgrade කරලා තියෙන latest available version 1.12 වලට. ඉතින් version 1.12 වලත් ඒ version 1.11 වල කරපු සහ ඊට කලින් versions වල කරපු ඊට කලින් අතරම version 1.10 කියලා version එකකුත් Yamaha release කරා PSR SX 920 keyboard වලට සහ 720 keyboard වලට. ඒකෙත් bug fixes වගේක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ latest versions වලට හැමතිස්සෙම ඔයගොල්ලෝගේ keyboard එක upgrade කරලා තියාගන්න එකෙන් ඔයගොල්ලන්ට හම්බෙන ප්‍රයෝජනවත්කම ගැන. ඉතින් මේ specific problem එක විසඳ ගන්න නම් ඔයගොල්ලන්ගේ තියෙන්නේ factory pre-installed version 1.00 version එක හරි version 1.10 කියන පරණ version එක හරි නම් ඔයගොල්ලෝ latest ඔයගොල්ලෝ upgrade කරන වෙලාවේ තියෙන latest version එකට upgrade කරගන්න. එතකොට මේ කියන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට මග අරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ රාත්‍රියක්.